යෝ තාත්ති මම බය වුණා හොඳටම. මොනවදනේ කරන්නේ? ඕකේ අල්ල බලන්න. තාත්ති මේ මාව ෂෝ එකට එක්කන් ගිහපු නැති වැරද්ද මේකෙන් නම් අහන්න බෑ. හරි දැන් මොකද්ද කරන්න කියන්නේ? අපි වාපහුව ෂෝ එකට එක්කන් යන්න ඕනේ නේද අම්මි? එකයි මෙන්න කියලා. දැන් නම් කියයි හා කියලා. අවශ්‍යදි කෝල් එකක් එනවා. මට ටිකක් අද රෑ වෙනකල් වැඩ බබා කියලා. හරි දැන් ඔක අල්ල බලන්නකෝ. අනේ මං එදා ආසල් කිව්ව ෂූස් දෙක. වව් ඒක ලස්සනයි තාත්. thank you. සයිස් එකත් හරි. ඔයා කොහොමද දන්නේ? අම්මිද කිව්වේ? මං හෙට මේක ස්කූල් එකට යනකම්ම දාගෙන යන්න එපයි. ඇයි? ස්කූල් වෑන් එක තියෙන්නේ? බෑ. හැමෝටම පේන දාගෙන යන්න එපා මගේ අලුත් ෂූස් දෙක. මොකද ළමයෝ? මොකෝ? මුකුත් නෑ. එහෙනම් කෑ ගැහුවේ? යෝ දන්නේ නැද ඉතින් මට පිස්සුනේ. පිස්සු තමයි. මාර ගති පෑ එක. How much? දන්නේ. තාත්තා gift එකක් දුන්නා. ෂා, lucky you. Tata, there is something wrong with these shoes. Oh, there is something wrong with me. I see blood everywhere. මේ කියන සපත් එකත් එක්ක මේ දුවගේ මොකක් හරි ට්‍රොමැටික් අත්දැකීමක් තියෙනවා.
එතකොට මේ ඒක එයා දැකපු දෙයක්ද අහපු කියපු දෙයක්ද කියලා හිතන්න අමාරුයි. ඉතින් අපිට ටික ටික කතා බහ කරලා මේක මතු කරගන්න සිද්ධ වෙනවා. මොකද්ද මේ එයාට බය වෙන අත්දැකීම කියලා. බය වෙන දෙයක් නෑ. ඉතින් ඒ වුණාට මිනෝලි කියන්නේ ගොඩක් බුද්ධිමත් දුවෙක් නේ. තාත්තා ඕක තියන්න. කොහොමවත් ගෙනියන්න එපා. ඔයා බය වෙනවනේ මේක තියෙනකොට. අපි මේක වීසි කළා දාමු. එතකොට ඔක්කොම ඉවරයිනේ. නෑ තාත්තේ. ඕක තියන්න. ඔය සපත්තු දෙකෙන් මොකක් හරි දෙයක් මට කමියුනිකේට් කරනවා. ඒක මම දැනගන්න ඕනේ. නැත්තම් ඒක මගේ හිතේ හිර වෙලා තියෙයි. ඔයා දන්නවා වැඩිනේ. ඒක නෙමෙයි ඔක්කොම. අපි දෙන්නම අද පත්තරේ කියවමු. අද මම පත්තරේ කියවන්න එපා නේද? අයියෝ ඉතින් දෙන්නම කියවමු. ඔයා ඔය පැත්තෙන් කියවන්න මම මේ පැත්තෙන් කියවන්නම්. තාත්තේ මේ right? මේක මොකද? මේ තමයි පොල්ගහවෙලදී රේඩියෝට දිවිදුන් රූමතිය. පොල්ගහවෙල සිදු වූ දුම්රියාන් අතුරු සාගැනීමක් විය හැකි බවට පොලිසිය පවසයි. මෙසේ මේ ගොස් ඇත්තේ 30 හැවිරිදි එක්දරු මවක් වන මුදියන්සේලාගේ පී විනීත නැමැති ඇඟලුම් කම්හලක සේවිකාවකි. ඇය පොල්ගහවෙල ආසන්න ප්‍රදේශයේ පදිංචිකාරියක බවට කරුණු අනාවරණය වී තිබේ. ඇය රැකියාව සඳහා කටුනායකයන් බව පවසා නිවසින් පිට ගොස් ඇත. ඇයට තිබුණු ආර්ථික දුෂ්කරතා නිසා මෙසේ දිවනසාගෙනට ඇති බවට පොලිසිය සැකකරයි. පාර හරි. ඔහොම දිගටම යන්න. මේ විනීතලාගේ ගෙදරද? අනේ ඔව් මහත්තයෝ. මම කෙල්ල තමයි හැම දෙයක්ම කෙරුවේ. ඒකේ වැඩට ගිහිල්ලා
මැරිලා වැඩ කළා. කීයක් හරි හොයාගෙන ආවේ තමයි. මුගේ තාත්තයි කියන එක ඇන්දාවට මීගෙන ඇවිල්ලා මය කිල්ලට ගාලා බැලලා බය කොල්ලා අතේ තියෙන එකත් උදුරන් ගියා. තාත්තා බොන්න එකට මම මොනා කරන්නද? උනේ වන්දන්නේ මාත්‍යෝ මේ මොකද්ද උනේ කියලා එකපාරටම දෙයිනේ. මොකක් හරි ප්‍රශ්නයක්වත් ආවද? ගොඩාක් නැතුරුත් තිබ්බා. අනේ මම කිල්ල කොහමරි ඩිංගේවත් ගෙවාගෙන ආවා. අනේ මේව දෙයක් කරගත්තේ ඇයි කියලා මට නම් තේරෙන්නේ නෑ දෙයියනේ. මම හිතන හැටියට එල්ලවල ඉස්සලා ගිහින් රේල් පාරේ වැටුණද දන්නෙත් නෑ. එල්ලට හරියට කෑමක් බීමක් තිබුණෙත් නෑනේ. උදේ දවල් නැතුව ඒක මාපු එකමනේ කරපු එකම වැඩේ. එයා මේ මොනවද මහන්නේ? ඇයි අර ලෝක ප්‍රසිද්ධ අපත්තු කන්දරුවක් තිබ්බේ. අයිකි ඒව වැහුවේ අපේ අම්මා. අනේ මහත්තයා දැන් ඉතින් අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි කොහොමද ජීවත් වෙන්නේ ඉතරට? මට අම්මගේ account number එක දෙන්නකෝ. මම උදව් කරන්නම්. මං ගාමන්ට ගෙන රස්සාවට ගිහින් විනීත් අක්කා නිසා. ඒත් එක ලේසි වුන් නැහැ. ටොයිලට් එකට යන්න ගියත් එක එක වල් කතා. ඒ මදිවට හිනහ වෙනවා. අපි වැඩ කරද්දී අපේ ලොක්කෝ උනත් අපි සලකන්නේ හරි කරදරයක් වගේ. ඒ මදිවට සමහර උන්ගේ වලත්තකම්. මට නවතින්න තැනක්වත් හොයාගන්න බැරි වුණා. අපිට නවතින්න තැනක්වත් දෙන්නේ නැහැනේ. විනිත් අක්කා තමයි රණ්ඩු කරලා එයා ඉන්න තැන මම නවත්ත ගත්තේ. මගේ හැම දෙයක්ම කිව්වේ විනිත් අක්කට. අපි දෙන්නට උන දේවල් දන්නේ අපි දෙන්න විතරයි. මං කෝච්චියට බැලලා මැරෙනවා බං අක්කේ. මට බෑ මුන්නෙක් ඉන්න. කොහොමද මම මේව රස්සාවල් කරන්නේ? අපිට මැරෙන්නද කියන්නේ? මොකටද මැරෙන්නේ නාමේ? ඔබට මං ඉන්නවනේ. අපිට මොන දෙයක වෙනවා බං. පතාගෙන ආපු කරුමද කොහෙද? ඔබ හිතාදාගෙන අනුන්ට උදවන්න දෙයක් කියන්න. මං එදා මැරෙන්නේ නැතුව හිටිය අක්ක නිසා. හැබැයි අක්කට මහා නරක කාලයක් ආවා. කොරෝනා වලට පඩි කැපුවනේ. ණය වෙලා හිටපුව ගෙවන්න එයා හම්බෙන හැම වැඩක්ම කරා. ඒත් මාසෙ අන්තිමට බලද්දී පඩියෙන් භාගයයි. එයා ඉගෙන ලොකගෙන ඇහුවා. ඔයා අපටියට තමයි ඉතින් පඩි වැටලා තියෙන්නේ. මෙව්වා මැෂින්නේ. ඔයා ඇඟිල්ල ගහන්න. අනේ එහෙම නෑ සර්. මං ඕටී කරපුටවත් පඩි වැටිලා නැහැ. අනික මගේ පඩියනුත් ගාණක් කපලා. විනීතා මේ මැෂින් වලට වරදින්න විදිහක් නැහැ. ඒ තියා මට සුපර්වයිසර් කම්ප්ලේන්ට් කරලා තියෙනවා මේ ඔය කැලි ගොඩක් රිජෙක්ට් වෙනවා කියලා. සමහරක් විට ඒවට පඩි කැපුවත් දන්නේ නැහැ. මේක ඉතින් ව්‍යාපාරයක් නේ.
අනේ එහෙම නෑ සර්. මම කොහොමද මේ මාසේ ගත්ත ණයවල පොලියවත් ගෙවන්නේ? ඔයා මට කියන්නේ දැන් මේකට මැදිහත් වෙන්න කියලානේ. උදව් කරන්න පුළුවන්. හැබැයි ඉතින් අපිටත් උදව්වක් ඕනේ. දෙයියෙක් වුණත් ඉතින් උදව්වක් කරන්න පූජා වට්ටියක් දෙන්න එපා. නේද? විනීත අක්කා ඒ මිනිහ කිව්ව තැනට ගියා සර්. ඒ මිනිහ එතනින් නැවතුන්නේ නැහැ. නංගි! නංගි! ඇයි යන්නේ? අරු මාව හොරෙන් වීඩියෝ කරලා. ඔය වීඩියෝ තියාගෙන ගියා. ඕකේ ස්වාගින අරසාවට යන්නලු. ඔගේ හොදටලු කියන්නේ. අතම ඔය වීඩියෝ ටික ඩීට් කරනවා. මොකද නංගි කරන්නේ? ඒ වගේ කොල්ල මේක දැනගත්තා. ඕකට හෙන හතම ගහනවා අක්කේ. මගේ කටින් කිව්වොත් ආයේ දෙකක් නෑ. මනන්න එපා අක්කේ. උඹට මං ඉන්නවා. අක්කා ඌ කීප රස්සාවට ගියේ නෑ. ඌ මේ වීඩියෝ ටික ලීක් කරලා තිබ්බා. විනීත අක්කා මැරුන්නේ නෑ සර්. විනීත අක්කා මැරුවා. උන් විනීත අක්කව මැරුවා. අක්කව මැරුවා. අයියෝ මෙහෙම වෙන්නේ. ඇයි අපි එහෙම හදන බඩ පාවිච්චි කරන්නේ? අපි කොහොමද දන්නේ දුව? අපි දැනගන්න ඕනේ අම්මේ. අපි පාවිච්චි කරන බඩු කොහොමද හදන්නේ කියලා අපි දැනගන්න ඕනේ. අපිට කිසි සමාවක් නැහැ. යෝ තාත්තේ මට එන්නකෝ අනේ. ඕ මට එන්නකෝ අනේ.